ආයුබෝවන් දුවේපුතේ. ඔන්න අදත් අපි එකතු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව සහ ගණිත ශාඛාව එකතු වෙලා ගණිත විෂයට අදාළව සකස් කරන ලද 2024 25 ආදර්ශ ප්‍රශ්න පත්‍රය නැත්නම් පෙරහුරු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අපි මීට අදාළව පුතාලත් එක්ක ඒකේ පළවෙනි පත්‍රයට අදාළව A කොටස සහ B කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි මුලින්ම A කොටසේ පළවෙනි ප්‍රශ්න 25ට යමු. පළමු ප්‍රශ්න විදිහට දීලා තියෙනවා විද්‍යුත් රුපියල් 6000 මුදලක් 8%ක වාර්ෂික සුළු පොලි අනුපාතයක් ගෙවන බැංකුවක තැන්පත් කරලා තියෙනවා. ඒතර මුදල දීලා තියෙනවා 6000ක්. පොලි අනුපාතික විදිහට 8%ක්. ඔහුට රුපියල් 1440ක පොලියක් ලැබෙන්නේ වසර කීයකට පසුද කියලායි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. ඒතකොට මෙතනදී මට මුලින්ම හොයන්න පුළුවන් වසරකට ලැබෙන පොලිය. ගණනය කරන්න පුළුවන් දීලා තියෙනවා රුපියල් 6000ක් තමයි අතැන්පත් කරන්නේ. එහෙනම් 6000ක මුදල 8%ක් මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඔව් ඒ නිසා අපිට මේක සුළු කරන්න පුළුවන් නේද? 8% ඉන්න ප්‍රතිශතය තියෙන. එහෙනම් මෙතන 101ක් විදිහට අපි 6100න් බෙදෙනවා. එහෙම වුණාම 60ක් විදිහට එනවා. එතකොට 60 අපි ගුණ කරන්න තියෙනවා අපිට 8ෙන්. අපි ගුණ කරාට පස්සේ වසරකට පොලි එනවා රුපියල් 480ක් විදිහට. මේ එන්නේ වසරකට පොලිය. හරි. එතකොට අපෙන් ප්‍රශ්නේ අහන්නේ වසරකට පොලිය නෙමේ වසර කීයක් ගත වුණාමද රුපියල් 1440ක මුදලක් ලැබෙන්නේ කියන එක. එහෙනම් අපි බලමු වසර ගන්න හොයන්න පුළුවන් මට මේ විදිහට එන 1440 මට බෙදන්න පුළුවන් 480ෙන්. ඒතර මට ලැබෙනවා මෙතන 1440ට 480 තියෙනවා 3ක්. එහෙනම් අපිට පිළිතුරු විදිහට ලැබෙනවා 3 කියන. එහෙනම් අපිට ලියන්න පුළුවන් වසර 3කට පසු තමයි 1440ක මුදලක් ලැබෙන්නේ. පිළිතුර නිවැරදිව වසර 3ක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඒ ගාන නිවැරදිව සාකච්ඡා කරා. අපි යමු ඊළඟ එකට. අපිට දෙවෙනි ගානේ තියෙනවා ABC ත්‍රිකෝණයේ BAC කෝණය BAC මේ විදිහට ලකුණු කරගමු. ACB කෝණය මෙන්න මෙයාව මේ දෙන්නගේ එකතු අංශක 100ක් කියලා මෙන්න මේ විදිහට අපිට ලබා දීලා තියෙනවා. එතකොට අපිට දක්වලා තියෙන තොරතුරු ඇසුරින් අපි ඒක ලකුණු කරගත්තොත් BAC කෝණය දීලා තියෙනවා x විදිහට. එහෙනම් x කියන කෝණයට ACB කියන කෝණය එකතු වුණාම අගේ 100ක් කියලා අපිට දීලා තියෙනවා. හොඳයි. දැන් මේ තොරතුරු විතරක් ප්‍රමාණවත් මදි නේද නලින්සර් මේ විදිහේ ගානක් හදන්න? ඔව් නේද මේකේ තියෙනවා රූපේ ලකුණු කරේ තොරතුරු අනුව BAC කියන මෙන්න මේ කෝණය කියන්නේ BAC මේ x වලගේ තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මෙතනදී අපිට තව සම්බන්ධතාවයක් විතර මෙතන දීලා නැති වුණත් අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අපි දන්නවා අංශක 180ක්. ඒ නිසා මට මේ දීලා තියෙන දත්ත අනුව x කියන කෝණෙට 2x කියන කෝණය එකතු වුණාම මම ඒක පහසු වෙන්න ලියන්න අපිට ආදේශ කරන්න. දෙකයි x කියන කෝණයට එකතු කරාම x කියන කෝණය එකට තව ACB කියන කෝණය එකතු වුණාම අංශක 180ක් විදිහට දැම්ම පුළුවන්. මොකද අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් කියලා. හොඳයි. එතකොට අපිට මේකේ දීලා තියෙන දත්තය දිහා බැලුවාම x කියන කෝණයට ACB කියන කෝණය එකතු වුණා මගේ 100 නම් මට මෙන්න මෙතන මේ x කියන කෝණයට ACB කියන කෝණය වෙනුවට 100ක් යොදන්න පුළුවන්. මෙන්න මේ විදිහට. නම් 2x 100 කියන කෝණ එකතු වුණාම සමාන වෙන්න ඕනේ 180කට. එතකොට මට මේක සුළු කරන්න පුළුවන් 2x වලගේ වෙන්න ඕනේ නම් 180න් 100ක් අඩු කරාම ලැබෙනාගේ 80ක් විදිහට. එහෙනම් දෙපැත්තම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. x වලගේ සොයන්න මෙන්න මේ විදිහට x සමානයි අංශක 40ක් කියලා දීලා තියෙනවා. ඔව් අපි මේ වගේ ගානක් හදනකොට අවධානය යොමු කරන්න ඕන අපෙන් අහලා තියෙන කොටස පිළිබඳ. එතකොට අපෙන් අහලා තියෙන්නේ BAC. එතකොට අපි එයාව තමයි කෙලින්ම ලබා ගන්න. හැබැයි සමහර අවස්ථාවකට අපිට මෙයා ඒ කියන්නේ BAC හොයන්න කියලා ABC කෝණයගේ අහන්න වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට අපි මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුයි. ඔව් ඒ වගේ මේ වගේ ප්‍රශ්නයක දීලා තියෙන දත්ත ප්‍රමාණවත් නොවුනොත් අපි දන්න දත්තත් භාවිතා කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විතර මෙතන අපි කෝණ තුනේ එකතු 180 කියන එක ගානේ දීලා නැහැ. හැබැයි අපිට ගාන හදන්න නම් ඒ සම්බන්ධතාවයත් අපි යොදා ගන්න වෙනවා. හොඳයි. අපි ඊළඟ ගානට යමු.
තුන්වෙනි ගාන යටතේ අපිට තියෙනවා කුඩා පොදු ගුණාකාරය හොයන්න පද කීපයක් දීලා එතකොට අපි මේ වගේ ගණන් කලිමුත් කතා කරා. අපි ක්‍රම කිහිපයක් යටතේම කතා කරා මේ වගේ ගානක් හදාගන්නේ කොහොමද කියලා බෙදීමේ ක්‍රමය. ඊට පස්සේ අපි සාධක වල ගුණිතයක් විදිහට ලියලා අපි අද එක ක්‍රමයකට මේක හදලා බලමු. අපි කලින් වීඩියෝ බලන්න පුළුවන් මේක අධ්‍යයනය කරගන්න. හරි අපි මේක විහිදුවා ලියමු මුලින්ම. x වර්ගය විදිහට දක්වලා දෙනවා x ගුණ කිරීම x ගුණ කිරීම y විදිහට විහිදුවන්න පුළුවන්. ඒ වගේම 4 ලියන්න පුළුවන් මට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y විදිහට 6 ලියන්න පුළුවන් මට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y විදිහට. හොඳයි. අපි තුනටම පොදු විදිහට සාධක හොයන්න උත්සාහ කරොත් මේ පද තුනටම පොදු සාධකයක් විතර අපිට පේන්න දෙනවා x කියලා පදයක්. එහෙනම් x කියන වෙන කුඩා පොදු ගුණාකාරයට x කියන පදය ගුණ කිරීම ඊළඟට y කියන එක තුන් දෙනාටම පොදුයි. අය අපිට පද තුනටම පොදු පදයක් හොයාගන්න අමාරු නෑ. අමාරුයි. අපි ඊළඟට පද දෙකකට විතරක් පොදු එකක්. ඔව් පද දෙකකට පොදු පදයක් අපි හොයන්න උත්සාහ කරොත් අපිට පේනවා මෙන්න මේ දෙක කියන අගය මෙතන පොදු පදයක් විදිහට තියෙනවා. ඊළඟට තනි කියන කෙනා පොදු වෙලා තියෙනවා මෙන්න මේ කොටස් දෙකක් පොදු පදයක් විදිහට. හොඳයි. ඊළඟට පද දෙකකටත් පොදු ඒවා ටික අවසන් වුණ නිසා අපිට එක පදයක් පමණක් දෙක තියෙනවා. ඒක නිසා දෙක ගන්න වෙනවා. ඊට අමතරව මෙතන තුන තියෙනවා. එහෙනම් තුන කියන එකක් ගන්න වෙනවා. හොඳයි. එතකොට මේ ටික ගුණ කරාම මට අදාළ කුඩා පොදු ගුණාකාරයට අවශ්‍ය අගය ලැබෙනවා. එහෙනම් සංඛ්‍යා ටික මුලින් කරමු. 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. ඊළඟට x ඒවා අපිට තියෙනවා දෙකක් මෙතන. එහෙනම් x ගුණ කිරීම x කියන්නේ එතන x වල වර්ගයේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට y කියලා පදයක් තියෙනවා. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ 12යි x වර්ගය y විදිහට. අපිට ওই විදිහට කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. අපි කලින් කතා කරන තවත් ක්‍රම කීපයක් ඔයාලා ඒ ක්‍රම වලට උත්සාහ කරලා බලන්න තමන්ට පහසු ක්‍රමයක්. ඔව් පහසු. ඒ වගේම වඩ වේලාව කළමනාකර කරගන්න පුළුවන්. නිවැරදි ක්‍රමයකට යන්න. අපි යමු ඊළඟාලට. අපිට තියෙනවා ලඝු 5 පාද විදිහටත් a සමානයි 4යි නම් එහි අගය 5 බලයක් ලෙස දක්වන්න. හොඳයි. එතකොට අපි දන්නවා මේක මුලින්ම ලඝු ගණක ආකාරයෙන් තියෙන එකක් දර්ශක ආකාරයෙන් ලියා ගන්න ඕනේ. නම් මෙතන අපිට දීලා තියෙන ලඝු පාදයේ 5 ඒව ලගයේ සමානයි 4ක් විදිහට. එහෙනම් මට ඒව ලගයේ ලියන්න පුළුවන්. පාදයේ වෙන්නේ 5 දර්ශකයේ 4 විදිහට දක්වන්න පුළුවන්. හරි. අපි ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි දර්ශක ලඝු ආකාරයෙන් හැදුවම හරි. එතකොට අගය 5 බලයක් ලෙස දක්වන්න කියලා තියෙනවා. ඒතර මෙතනදී අගය හොයන්න කියලා නැති නිසා අපිට පිළිතුර සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඔව්. අපි දුරපතාර මතක තියෙනවා 2023 ප්‍රශ්න පත්‍රය යටතේ තාද කරන වෙලාවට සමහර අවස්ථාවල එය අගය සොයන්න කියලා අපෙන් අහලා තිබ්බ ප්‍රශ්න. එතකොට මේ වගේ වෙලාවක අපි මේක සුළු කරලා අගය දැක්කිය යුතුයි. නමුත් මෙහි එහි බලයක් ලෙස දක්වන්න කියන හින්දා අගය සෙවීමේ අවශ්‍යතාවයක් අපිට ලැබෙන්නේ නැහැ. හරි. අපි මේ විදිහටම ඊළඟ ගාන සාකච්ඡා කරන්න යමු. ඊළඟ ගාන අපිට තියෙනවා රූපයේ දැක්වෙන්නේ ABC හා PQR ත්‍රිකෝණ දෙකක් අංග සමවීම සඳහා සැපිරිය යුතු සෙසු අවශ්‍යතාවය පහත ප්‍රකාශ අතුරෙන් තෝරා යටින් ඉලක්ක අදින්න. කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක එකිනෙක අංග සම වෙනවා කියලා කියනවා. එහෙම වෙන්න නම් සැපිරිය යුතු අවශ්‍යතාවයක් අහනවා. ඒ අවශ්‍යතාව තුනක් අපිට දීලා තියෙනවා. එතකොට මෙන්න මේකේ කුමන අවස්ථාවද කියලා තමයි අපි අහන්නේ. අපිට දැනට තොරතුරු දීලා තියෙනවා ABC ත්‍රිකෝණයේ AB පාදය PQR ත්‍රිකෝණයේ PQ පාදයට සමානයි කියලා. ඒ වගේම CBA කෝණය සමාන වෙනවා කාටද ඊළඟට තියෙන්නේ PQR කියන කෙනාට. ඔව් එතකොට නලින්සා අපිට මෙන්න මේ විදිහට දත්ත දීලා තියෙන තොරතුරු වලින් පාදයක් සහ කෝණයක් අපිට දීලා තියෙනවා. නම් ඊළඟ එක්කෙනා අපි දන්නවා කෝණයක් වෙන්නත් පුළුවන් පාදයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ තියෙන ලක්ෂණ අනුව අංග සම අවස්ථා අපි දන්නවා 4ක් ගැන කතා කරනවා. ඒ 4න් එක අවස්ථාවක් මෙතන අපි සලකා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තමයි අතර ඍජු කෝණ ත්‍රිකෝණයක් බව දීලා නිසා කර්ණපා කියන අවස්ථාව අපිට මෙතනදී යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒතර ඉතිරි අවස්ථාව ගැන කතා කරොත් එතනදිත් අපිට එකක් ඉවත් කරන්න පුළුවන්. ඒ තමයි පා කියන අවස්ථාව. හේතුව මෙතන එක පාදයක් සහ කෝණයක් දීලා තියෙන නිසා අපිට පාද තුනම සමාන වෙන අවස්ථාවක් මෙතනදී පේන්නේ නැති නිසා අනිවාර්යයෙන් මේකේ පාකෝපා අවස්ථාවේ කෝපෝපා අවස්ථාවේ තමයි ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. ඒකට අපිට ඊට අදාළ පා අවස්ථාවේ තියෙන
අන්තර්ගත කෝණය හෝ අනුරූප පාදානුව අපි බලමු. මුලින්ම අපිට ලබා දීලා තියෙන්නේ පාදයක් නිසා අපි බලමු උත්සාහ කරන්න මේක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වුණොත් සමාන වෙන්න ඕනේ පාදේ මොකක්ද කියන එක. එතකොට අපි දන්නවා පාකෝපා අවස්ථාව යටතේ අංග සමාන ත්‍රිකෝණ දෙකක් නම් සමාන පාදවලට අන්තර්ගත කෝණය වේ යුතුයි. ඒ නිසා අපිට දීලා තියෙන කෝණය මෙතනදී සඳහන් වෙන්නේ B කියන කෝණය. නම් ඒ කෝණය අන්තර්ගත වෙන විදිහට පාදයක් වෙන්න ඕනේ මේ පාදේ සහ මෙන්න මේ පාදයයි. එහෙනම් අපිට ගත්තොත් අපිට BC පාදය සමාන වෙන්න ඕන RQ කියන පාදයට. පිළිතුරු දිහා බැලුවාම පළවෙනි එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දෙවෙනි එකේ අපිට අවශ්‍ය පිළිතුරු තියෙනවා. ඒ වගේම තුන්වෙනි එකත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒතර මේක වෙන්න ඕන පිළිතුරු. ඉතින් අපි ඊළඟ අවස්ථාවත් ඕනනම් පරීක්ෂා කරලා බලමු. BAC කියන කෝණයට BAC කියන්නේ මෙන්න මේ කෝණය ඒ කෝණයට සමාන වෙනවා කියනවා RPQ. ඒ අවස්ථාවේදී ඔබට පේනවා කෝණ දෙකක් අන්තර්ගත පාදයකුත් එක්ක අනුරූප පාදයට එක සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට නිවැරදි පිළිතුර ලෙස කෝකෝපා අවස්ථාව යටතරත් අපිට දෙවෙනි අවස්ථාව ගන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් අපි නිවැරදි පිළිතුර ලෙස දෙවෙනි අවස්ථාව සැලකමු. හරි. අපි යමු ඊළඟට. අපිට තියෙන්නේ ඊළඟ ගාන සාධක සොයන්න. එතකොට අපි මුලින්ම මේ දීලා තියෙන පද දෙක අපිට දීලා තියෙන්නේ 3x වර්ග අඩු කිරීම 75. මෙන්න මේ විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේක. මුලින් මොකද කරන්නේ අපි ඉතින් සර්? ඔව් අපිට සාමාන්‍යයෙන් සාධක හොයන්න ගානක් තිබුණාම අපි මුලින්ම බලන්න ඕනේ පොදු සාධක තියෙනවද කියන එක. එහෙනම් අපිට මේ ගානට අදාළ පොදු සාධක තියෙනවා කියලා පේනවා. ඒ තමයි 75 කියන එක ලියන්න පුළුවන් මට 3 ගුණ කිරීම 25 විදිහට. ඒතර දෙකටම 3 කියන සාධකයේ පොදු විදිහට මට පේනවා 3 කියන එක නා පොදුයි කියලා මම අරගෙන ඉතුරු ටික වරහණේ ලියලා දක්වන්න පුළුවන්. x වල වර්ගයේ ඍණ 25 විදිහට. ඒතර බොහෝ ළමයි මෙහෙම සාධකයක් ආවට පස්සේ එතනින් හා උත්සාහ කරන්නේ නැහැ. ගාන හදන්න එහෙම නැත්නම් බලන්න අපි මෙතනින් නතර කරන්න බෑ. අපිට ලැබෙන ප්‍රකාශනයේ අවසානයේ බලන්න ඕනේ තව දුරටත් මේක සාධක වලට කියන එක පුළුවන්. ඒකට මෙතන අපි මෙන්න මේ කොටස ගැන අවධානය යොමු කරොත් එහෙම අපිට තියෙන්නේ x වර්ග අඩු කිරීම 25. ඒකට අපිට 25 කියන කෙනා ලියන්න පුළුවන් 5 වර්ගයේ විදිහට. එහෙනම් මෙතන x වර්ග අඩු කිරීම 5 වර්ගය මේක අපි වර්ග දෙකක අන්තරය ලෙස සැලකනවා. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් x අඩු කිරීම 5 ඒ වගේම යාගේ ගුණිතය x එකතු කිරීම 5. එහෙනම් මෙන්න මේ කොටසට අපිට 3 x එකතු කිරීම 5 ආයේ x අඩු කිරීම 5. මෙන්න මේ විදිහට අපිට සාධක වලට වෙන් කරගන්න පුළුවන්. ගොඩක් ළමයි මේ වගේ වෙලාවදී මෙතනදී ප්‍රකාශනයක් දීලා තියෙනවා කියන අදහස නැතුව සාධක කොට වෙන් කරාට පස්සේ එතනින් එහාට අර බිඳුවට සමානයි කියන සමීකරණයක් කියලා හිතලා මෙතන x වලට අදාළ උත්තර ගන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට එහෙම යව කරන වල සැලකිලිමත් වෙනවා. මෙතන අපිට ප්‍රකාශනයක් තියෙන නිසා එහෙම x වලට අගයක් හොයන්න බෑ. මෙතන සාධක කොට වෙන් කිරීමක් පමණයි සිද්ධ කරන්න ඕනේ. ඔව් ඊළඟට මෙතන x වර්ගයක් තියෙන හින්දා අපිට මේ ගානට යන්න පොඩි පාරක් දැනගන්න පුළුවන්. එහෙනම් මේ පැත්තත් වර්ග දෙකක අන්තරයක් තියෙන්න ඕනේ. එහෙනම් මේක මෙතන 3 තියෙන හින්දා මේ පැත්තත් 3 ගුණාකාරයක් තියෙනවා කියලා අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේ අපි සැලසුම් කරගන්න ඕන ගානට යන්නේ කොහොමද කියලා. හොඳයි අපි ඊළඟ ගානට යන්න කලින් සර් 7 වෙනි ගානට අපිට තියෙනවා වර්ගඵලයේ සම්බන්ධ ගානක්. වර්ගඵලය 154ක් වූ වෘත්තාකාර කඩදාසියකින් කේන්ද්‍රික කෝණයේ විශාලත්වය අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ගන්නු ලැබේ. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න කියලායි අපිට ගානේ තියෙන්නේ. එතකොට ඔයාලට මුලින්ම කතා කරොත් වර්ගඵලය වෙන සූත්‍රය අපිට මතක් වෙන්න ඕනේ වෘත්තයක් ගැන කතා කරන නිසා මෙතන 5r වර්ගය මෙහෙම ගත්තාම මේක ආදේශ කරනවා නම් මෙතන අපි r කියන එක්කෙනාගේ අගය දැනගන්න ඕනේ. හැබැයි ගාන අපිට r කියන එක්කෙනා දීලා නැහැ. එතකොට ඔයාලා අර සාමාන්‍ය සුපුරුදු විදිහට ගාන හදන්න උත්සාහ කරොත් යන මාර්ගය ගැන චුට්ටක් අපහැදිලි වෙන්න පුළුවන්. හැබැයි අපිට දීලා තියෙනවා සම්පූර්ණ වෘත්තයේ වර්ගඵල 154ක් කියලා. අපි දන්නවා අපි මේ විදිහට වෘත්තයක් ගත්තොත් සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය තියෙන. හැබැයි අංශක 90ක් කියලා කියන අපි දන්නවා වෘත්තය හරියටම 4ට බෙදලා එක කොටසකගේ තමයි අපිට අපෙන් මේ අහන්නේ. ඒතර මෙන්න මේක කොටසකගේ අහනකොට වර්ගඵලය මුළු වර්ගඵලය බෙදලා තියෙන කොටස් සමාන කොටස් 4කට. එතකොට 154ක් නම් අපේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය. එහෙනම් මට එක කොටසක වර්ගඵලය බලන්න මේක 4ෙන් තමයි බෙදන්න ඕනේ.
එතකොට මේක 4ෙන් බෙදුවාම අපිට පිළිතුරු විදිහට අපිට තියෙන්නේ මේක 4ෙන් බෙදන්න 154යි වර්ග සෙන්ටිමීටර. අපි 4ෙන් බෙදලා බලමු. එතකොට අපිට එන්නේ 38.5යි වර්ග සෙන්ටිමීටර. මේ විදිහට අපිට උත්තරය ලබා ගන්න පුළුවන්. සමහරකට පුළුවන් මේකට R කියන කෙනා මේකට ආදේශ කරලා හොයලා සාමාන්‍යයෙන් දිග ක්‍රමයකට අනුගමනය කරන. ඉතින් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ පිළිතුරු ලබා ගන්න. බොහොම පහසුවෙන් අපිට වෘත්තයකින් අංශක 90ක් හෝ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ 4න් එකක් කියලා දන්නවනම් මුළු වර්ගඵලනොත් 4න් එකක් වෙනවා කියලා ගත්තාම බොහොම සරලව ගන්න හදා ගන්න පුළුවන්. ඉතින් තව කෙනෙකුට ඕනනම් මේකට සමාන 154 කියලා ආදේශ කරලා R හොයාගෙන ආයෙත් 4න් එකයි දාලා ආපහු මේ සූත්‍රය දෙපාරක් ආදේශ කරන්න වෙනවා. එහෙම සාම්ප්‍රදායික විදිහට ගන්න හදන්න උත්සාහ කරොත්. අනිත් එකකින් දිගස අපි මේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව මේ එන කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ ගැන හිතුවොත් අංශක 180 කියන්නේ වෘත්තකින් භාගයයි. ඊළඟට අංශක 90 ගැන හිතුවොත් එයා වෘත්තකින් 4න් එකයි. ඊළඟට අපිට තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි අංශක 45 කියලා කියන්නේ. මේකෙන් 8න් එකයි කියන මෙන්න මේ අවස්ථා තුන මතක තබාගෙන ඒක තමයි අපිට පළවෙනි පත්‍රයට අදාළව ලැබෙන්නේ. හොඳයි. අපි ඊළඟ ගාන කතා කරමු නයින්ස. අපි 8 වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙන කුලක සම්බන්ධයෙන් ගානක් 20ට අඩු 5 ගුණාකාර ගැන තමයි අපිට කුලකය දක්වලා තියෙන විස්තර කිරීමක් විදිහට අපෙන් අහනවා ඒ කුලකය ජනන ස්වරූපයෙන් ලියා දක්වන්න කියලා. එතකොට ඔයාලා මෙතනදී දැනගන්න ඕන එක කාරණාවක් තමයි අපිට දෙන්න පුළුවන් කුලක අංකන ක්‍රම යටතේ කුලකයක් දැක්වේ ආකාර 4ක්. ඒ ආකාර 4න් කුමන හෝ ආකාරයක් දීලා වෙනත් ආකාරයකින් දක්වන්න අපෙන් අහන්න පුළුවන්. හොඳයි අපිට ජනන ස්වරූපයේ මතක නම් ඔයාලා 10 වසරේදී අලුතෙන් ඉගෙන ගන්න අංකන ක්‍රමය විතර මෙතන දීලා තියෙන කුලකේ A එහෙනම් සංගල වරාණන් තුල මම අර්ථ දක්ව ගන්නවා x කියලා කෙනෙක්. ඊට පස්සේ x කියන්නේ කවුද කියලා අපි ලියා ගන්නවා. x යනු මේ ගානේ විදිහට නම් 5 ගුණාකාරයක් වෙනවා. 5හි ගුණාකාරයකි. ගුණාකාරයකි. ඉතින් මෙතරක් ප්‍රමාණවත් නැති නිසා අපිට මේ සංඛ්‍යා ගැන කතා කරනකොට 5 ගුණාකාරයක් කියන එක ප්‍රමාණවත්. ඔව් අපි 5 ගුණාකාරයක් කියන එකක් නෑ. මොකද 20ට අඩු 5 ගුණාකාරය. කියන්නේ සීමාවක් දක්වලා තියෙනවා. අපි 20 කියන කෙනා ගන්න නෑ. 20ට වඩා අඩු 5 ගුණාකාර. එහෙනම් අපි ඒක ලියා දක්වන්න වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x වල අගයක් අපිට අර්ථ දක්වා ගන්න පුළුවන්. x වල අගය අඩු වෙන්න ඕනේ 20ට වඩා අඩු විදිහට. නම් මෙන්න මේ විදිහට තමයි අපිට දක්වන්න වෙන්නේ 20 අඩු 5 ගුණාකාර කියන අර වචනේ විස්තර කරලා තියෙන කුලකේ අපිට ජනන ස්වරූපයෙන් දක්වන්න පුළුවන් මේ ආකාරයට. හොඳයි. ගොඩක් වෙලාවට ඉන්දිකස මේක වෙන් රූප සටහනකින් දක්වන්න පුළුවන් නේද? මේක අපි අහන එක ස්වරූපයකින් ඉඳලා තව ස්වරූපයකින් අපිට අහන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයකි කියලා කියන මේ තියෙන්නේ ඒ සමාන්තර ආශ්‍රය සම්බන්ධව දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශයේ ඉදිරියේ හරි ලකුණ. එතකොට අපි හරි හෝ වැරදි මේ ප්‍රකාශන අතරේ දාන්න වෙනවා. වැරදි ප්‍රකාශයටදී වැරදි ලකුණ දෙවදන්න කියලා තමයි තියෙන්නේ. අපි මුලින් බලමු අපිට මෙතෙන්දී ඉන්දිකස දැනගන්න ඕන සමාන්තර ආශ්‍රයයක් සතු ලක්ෂණ නේද? සමාන්තර ආශ්‍රයයක් සතු ලක්ෂණ කියවම ඔයාලට මතක් වෙන්න ඕන ලක්ෂණ 4ක් තියෙනවා. සම්මුඛ පාද සමාන බව, සම්මුඛ කෝණ සමාන බව වගේම විකර්ණ කියන එක සමච්ඡේදන බව වගේම වර්ගඵලයේ සම්බන්ධ වෙන එක් එක් විකර්ණය මගින් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා කියලා වර්ගඵලය. හොඳ අපිට වර්ගඵලයේ සම්බන්ධයෙන් නැහැ අපිට දීලා තියෙනවා පාද සහ කෝණ සම්බන්ධයක්. එතකොට අපි බලමු මොනවද දීලා තියෙන පාද සහ කෝණ කියලා. AB කියන පාදය DC ට සමානයිලු. අපි බලමු AB කියන්නේ මේ පාදය, DC කියන්නේ මේ පාදය. ඕව අපි දන්නවා සමාන්තර ආශ්‍රය සමානයි. සමාන්තර සම්මුඛ පාද සමානයි. ඒ නිසා මේක නිවැරදි කියලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා AC කියන්නේ අපි දන්නවා AC කියලා කියන්නේ මෙන්න මේ විකර්ණය. BD කියන්නේ මෙන්න මේ විකර්ණය. මෙතනදී අපිට දක්වලා දෙන්නේ විකර්ණ දෙක දිගින් සමානයි කියලා. ඇත්තටම විකර්ණ දිගින් සමාන වෙන්නේ එහෙම නැත්නම් විකර්ණ එකිනෙක සමච්ඡේද වෙන එකයි වෙන්නේ. එහෙනම් මේක විකර්ණ සමාන නැහැ. එහෙනම් මේකට වැරදි ලකුණු තමයි යොදන්න තියෙන්නේ. අවසානයේ අපෙන් අහනවා DAB කෝණය. අපි ලකුණු කරගත්තොත් DAB මෙන්න මේ කෝණය සමාන වෙනවා කියලා කියනවා DCB කෝණය. කියන්නේ මෙන්න මේ කෝණයට. එතකොට අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ අගෙන් සමානයි කියලා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක මේ විදිහට ගන්න. එහෙනම් මෙන්න මේක ඉතාමත් හොඳ ගැටලුවක් නේද? විකර්ණ දිගින් සමාන නැහැ. නමුත් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන කාරණය. හරි. අපි එහෙනම් ඊළඟ ගානට යමු. ආයනයනික විදුලි උපකරණයක විකුණුම් මිල රුපියල් 80000ක් වේ කියලා කියනවා. එම භාණ්ඩය මිලට ගැනීමේදී 15%ක එකතු කළ අගය මත බදු වැට් අපිට අපේ දුල පුතාට මේක හුරු පුරුදුයි
ගෙවිය යුතු වේ කියලා කියනවා. බදු සමග භාණ්ඩයේ වටිනාකම සොයන්න කියලා කියනවා. ඔව් මේ විදිහේ ගාණක් හදන්නට අපි කලින් පේපර් එකේ සාකච්ඡා කරා. ඉතින් මම මෙතනදී මුළු මුදල එකවර අපි බදු සම ගහන නිසා අපි එකවර හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැට් බද්ද හදලා ඒක මුළු මුදලට එකතු කරන්න පුළුවන්. ඒ සුළු කිරීමේ පහසුකම් විස්තරම් බලමු බදු ප්‍රමාණය. එහෙනම් මම බදු ප්‍රමාණය මෙතනදී හොයන්නම්. බදු ප්‍රමාණය අපිට ලැබෙනවා. බදු ප්‍රමාණය 80000 තමයි වටිනාකම දීලා තියෙන්නේ. බද්ද විදියට දීලා තියෙනවා 100ට බදු ප්‍රතිශතය තියෙනවා. ප්‍රතිශතය 15ක් විදියට තියෙනවා. එහෙනම් මට මෙතනදී සුළු කරගන්න පුළුවන් 100ට 100 1යි 80000 100න් බෙදුත් එහෙමනවා 800ක් විදියට. හොඳයි. 800 අපිට ගුණ කරන්න තියෙනවා 15න්. 8 වරක් 15 වෙනවා 120ක්. එහෙනම් 120ක් වෙනවා 8 ඒවා 15ක්. තවත් අපි බිංදු දෙකක් ඉතුරු. එහෙනම් මේ බිංදු දෙකත් අතර එකතු වුණාම මුදල විදියට එනවා රුපියල් 12000ක මුදල. මේ තියෙන බදු ප්‍රමාණය එහෙනම් අපෙන් අහන්නේ බදු විතරක් නෙමෙයි බදු සමග භාණ්ඩයේ වටිනාකම තමයි. භාණ්ඩයේ වටිනාකම මට ලියන්න පුළුවන්. මුදල වුණා 80000ක්. මේකට එකතු වෙන්න ඕන තව රුපියල් 12000ක මුදලක්. මේ 12000 මුදල තමයි අපි වැට් බදු විදිහට අපිට ලැබුණේ. එතකොට 80000 මුදලට 12000ක මුදලක් එකතු වුණාම භාණ්ඩයේ වටිනාකම අපිට එනවා රුපියල් 92000ක්. මේ විදිහට අපිට භාණ්ඩයේ වටිනාකම හොයාගන්න පුළුවන්. කවුරු හරි මෙතනදී කෙලින්ම භාණ්ඩේ වටිනාකම හදනවා නම් නිසා අපිට කතා කරන්න පුළුවන් මෙතන 115 වෙනුවට. ඔව්. කියන්නේ 115ක් කියලා කියන්නේ භාණ්ඩේ නියම වටිනාකම රුපියල් 100ක් නම් බදුත් සමග වටිනාකම 115ක් වෙන්න ඕනි කියන කාරණය. මේ විදිහට සුළු කරොත් ඔයාලට 80000 ගුණ කිරීම 100ට 115න් තමයි ඒකට ගුණ කරන්න වෙන්නේ. මේ අවස්ථාවේදී අපිට මුළු භාණ්ඩයේ මුළු වටිනාකමම ලබා ගන්න පුළුවන්. මේක සුළු වුණාම අපිට මුදලක් ලැබෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ගානට නේද? ඔව් අපිට 11 වෙනි ගාන විදිහට තියෙනවා වීජ්‍ය භාග ඇතුළත් සමීකරණයක්. ඒතර වීජ්‍ය භාග ඇතුළත් සමීකරණයකදී අපි බලාපොරොත්තු වෙන මෙතන x වල අගයක් හොයන එක. ඉතින් මට x වල අගය හොයන්න මෙතන තියෙනකොට මම x එක පැත්තක තනි කරගන්න උත්සාහ කරනවා. එහෙනම් x එකයට x සමාන ඍණ අඩු කිරීම දෙක විදිහට තියෙන්නේ. සමානයි භාගය. එහෙනම් අඩු කිරීම දෙක මම ඉවත් කරන්න එකතු කිරීම දෙකක් දෙපැත්තටම දැම්මා මට එකයට x වල අගය සමාන වෙනවා. භාගය එකතු කිරීම දෙක විදිහට. ඒතර මට මෙතනදී පොදු හරයක් ගන්න සිද්ධ වෙනවා. මොකද මෙතන භාග සුළු කිරීමක් තියෙනවා. මෙතන හරය තියෙන එක. එහෙනම් පොදු හරය විදිහට මට ලැබෙනවා මේ පැත්තේ පොදු හරය දෙක විදිහට. එහෙනම් එක එකතු කිරීම මෙයාගේ හරය දෙක කරන්න අපිට දෙකෙන් ගුණ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් දෙවරක් දෙක හතරක් විදිහට තමයි ලැබෙන්නේ. එහෙනම් එකයට x වලගේ සමාන වෙනවා. අවසානයේ 5 බෙදීම දෙක විදිහට. හොඳයි. දැන් මෙතනින් එක බෙදීම x වලගේ 5 බෙදීම දෙකක් ආවම ගාන හදලා අවසන් නැහැ. හේතුව අපෙන් අහන්නේ x වලගේයි මෙතන විසඳීමක් තුළ. එහෙනම් අපි x පිළිතුර විදියට ලවයට අරගෙන තමයි පිළිතුර තියන්න ඕනේ. ඔව් අපි එහෙනම් යමු. එතකොට අපිට තියෙන්නේ එකයට x සමානයි 5 බෙදීම 2. අපි සාමාන්‍ය විදිහටම සුළු කරගෙනම නේද ඒක සර්. එහෙනම් අපිට පුළුවන් මෙතන කෙටි ක්‍රමات පාවිච්චි කරන්න. නමුත් මම දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. මෙයා සුළු වෙලා යනවා. එතකොට 2ට x සමානයි 5 විදිහට තියෙන්නේ. මම x එහා පැත්තට අපි හරස් ගුණිතයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පැහැදිලි වෙන්න දෙපැත්තම x ගෙන් ගුණ කරමු. කැපිලා යනවා 2 සමානයි 5යි x. මට x තනි කරගන්න වෙනවා අවශ්‍ය පිළිතුරට යන්න. මේ විදිහට එහෙනම් අවසාන බිඳුවල x සමානයි 5න් 2යි. පිළිතුර ගන්න පුළුවන්. මේ විදිහට. හොඳයි. ඒතර ගොඩක් වෙලාවට ළමයි මෙන්න මෙතනින් නතර කරනවා සුළු කරලා ඉවරයි කියලා. හැබැයි සමහරලාට මෙතන එක කියන එක දාන්නේ නැතුව x සමානයි කියලාම ලියන අවස්ථා තියෙනවා. ඒක නිසා තුන සැලකිලිමත් වෙන්න. අපිට හොයන්න ඕනේ භාගයේ තියෙන හරයේ තියෙන x නම් අපි අනිවාර්යෙන් එයා ලවයට අරගෙන තමයි අවසාන පිළිතුර තබන්න ඕනේ. හොඳයි. අපි යමු ඊළඟට.
හොඳයි. අපිට 12 වෙනි ගාන විදිහට දීලා තියෙනවා පුද්ගලයෙකු තම මාසික ආදායම වැය කරන ආකාරය පහත වට ප්‍රස්ථාරය නිරූපණය වේ. ඒතර වට ප්‍රස්ථාරය අපිට තොරතුරු දක්වලා තියෙනවා. එක කෝණ දෙකක් අපිට දක්වලා දෙන එක කෝණයක් අංශක 90ක් සහ අංශක 210ක් විදිහට. ඉතිරි කිරීම සඳහා රුපියල් 30000ක මුදලක් වෙන් කර ඇතනම් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති මුදලයි අහන්නේ. ඔව් එතකොට මෙතන ඉතිරි කිරීම වෙනකොට යාව රුපියල් 30000ක මුදලක් වෙන් කරලා තියෙනවා කියලා කියනවා. එතකොට අපිට මෙතන ඉතිරි කිරීමට අදාළ කෝණයක් ඉන්දෙක්ස් දීලා තියෙනවා. එතකොට මේ අදාළ කෝණය අංශක 90ක් විදිහට දක්වන්න පුළුවන්. එය සම්පූර්ණ වෘත්තය පිළිබඳ සැලකුවොත් වෘත්තයෙන් 4න් එකක්. අපිට ඔයක හදන්න පුළුවන් ක්‍රම කීපයක්ම කතා කරමු නලින්ස. අපිට අංශක 90 කියන ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ රුපියල් 30000ක් විදිහට. ඒතර අපෙන් අහන්නේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල. ඒතර දරුවාගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදලට අදාළ කෝණය අපිට මෙතන දීලා නැහැ නං. අපිට දීලා තියෙන දත්ත අනුව එතනින් එහාට කෝණය හොයාගන්න වෙනවා. හරි. එතකොට අපිට ගත්තොත් මෙතන 210ක් තියෙනවා, මෙතන 90ක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ කෝණයේ විදිහට අපිට දක්වලා තියෙනවා 300ක අගයක්. එහෙනම් අපි දන්නවා වෘත්තයක වටපස්ථාරයක අපි නිරූපණය කරන අංශක 360කින්. එහෙනම් 360ක් නම් සම්පූර්ණ කෝණය. දැනට වෙනත් කටයුතු සහ ඉතිරි කිරීම සඳහා වෙන් කර මුදල දක්වන කෝණය අංශක 300ක් වෙනකොට අධ්‍යාපන කටයුතු සඳහා වෙන් වන කෝණය අංශක 60ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. ඔව් එතකොට අපි දන්නවා දරුවගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන ද කෝණය වටපස්ථාරය ඇසුරෙන් අංශක 60ක් කියලා. එතකොට අපිට මෙතන දාලා 60 කියන කෝණයට අදාළව කොච්චර මුදලක්ද එයා යොදවන්නේ කියන එක තමයි මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් අපිට මේ ගාන හදන්න පුළුවන් එක ක්‍රමයක් විතර 90ක් කියන අගය දීලා තියෙන නිසා මට ලියන්න පුළුවන් අංශක 90ක් කියන අගය රුපියල් 30000ක් වෙනකොට අංශක 60ක් කියන අගය කොච්චරක්ද කියලා හොයන්න පුළුවන්. ඒතර මෙතනදී සුළු කරන්න පුළුවන් 30 ඒවා තියෙනවා දෙකක්. මෙතන 30 ඒවා තියෙනවා තුනක්. ඒතර තුනෙන් බෙදුනොත් 30000 රුපියල් 10000ක් වෙනවා. එහෙනම් අවසාන පිළිතුර විදිහට 10000 ඒවා දෙකක් රුපියල් 20000ක් විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. ඔව් මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් අපි කතා කරමු නේද? ඔව් දැන් මෙතන අපි මොන ක්‍රමයකට ගියත් අපිට මෙන්න මේ අදාළ කෝණය සොයා ගැනීම පළමුවෙන් කර යුතු වෙනවා. මොකද ඒක තමයි අපි දැනගන්න ඕනම කාරණය. මොකද අපි දන්නේ කෝණයට අනුපාතව කොච්චර මුදලක් බෙදලා තියෙනවද කියන එක ගැන. ඊළඟට අපිට පුළුවන් මේ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි රුපියල් අංශක 90ක කෝණිකින් එයා නිරූපණය කරන කියන්නේ එකතු කරලා තියෙන රුපියල් 30000ක මුදලක්. එතකොට මෙතන අතර සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් අපිට මේ තියෙන්නේ කීයද කියලා ඒ අනුව අපිට පුළුවන් 60ට අදාළව අගේ ගන්න. අපි මීට කලින් හදපු ගානේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් කරා ඒක පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම මෙතන වෘත්තෙන් 4න් එකක් කියන සඳහන් කරා අපි 30000ක් කියන මුදල. ඒතර වෘත්තයේ සාමාන්‍යයෙන් කොටස් 4කට බෙදලා 30000ක් නම් මුළු අගේ හොයා ගන්න පුළුවන් 30000 ඒවා 4ක් විදිහටත්. ඒතර එයාගේ සම්පූර්ණ මාසික වැටුප ආදායම වෙනවා රුපියල් 1,20,000ක්. ඒතර මේ මුදලෙනු අංශක 60ක කියන ප්‍රමාණය 6න් එකක් විදිහට භාවිතා කරලා අපිට මේ විදිහට ගාන හදා ගන්නත් හැකියාව තියෙනවා. හොඳයි. අපි ඊළඟ ගානට යමු. අපිට තියෙන්නේ AD රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය x කියලා තියෙනවා. මේ තියෙන එක අපි ඒ අදාළ තොරතුරු පිළිබඳ ඒ වෙලාවෙම අවධානය යොමු කරමු. අපිට කියනවා AD රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය x කියලා. ඊළඟට කියනවා DCB සරල රේඛාවක්. DCB කියන්නේ සරල රේඛාවක් සහ OABC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය කියලා. අපිට තව දත්තයක් දීලා තියෙනවා OA සෙන්ටිමීටර් 5ක් කියලා. එහෙනම් අපෙන් අහනවා BD දිග සොයන්න කියලා. ඒකට අපිට අහන්නේ මෙන්න මේ BD කියන සම්පූර්ණ දිග ප්‍රමාණය. ඊට පස්සේ මම මෙතන ලකුණු කරන්න අලින්ස මෙතන OABC කියන සමාන්තර ආශ්‍රයකම අපි දන්නවා සම්මුඛ පාද විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම මෙතන AD රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය විදිහට දීලා තියෙනවා x කියන එක. එතන ලකුණු කරලා තියෙනවා සමානයි කියලා. මම මේකට වෙනත් සංකේතයක් භාවිතා කරන්න මේ විදිහට. ඊළඟට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා දක්වලා දීලා තියෙනවා සමාන්තර ආශ්‍රය ලක්ෂණයක් විදිහට. ඒතර මට මෙහා 5ක් නිසා මෙන්න මෙතන අගයත් 5 සෙන්ටිමීටර විතර ලකුණු කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපිට මෙතන භාවිතා වෙන ක්‍රමයක් තියෙනවා නේද? අපිට මෙතන පේනවා මෙතන අපිට දීලා තියෙනවා මධ්‍ය ලක්ෂ්‍ය කියලා. සමහරවිට අපි සමහර වචන වලින් අපේ ගානේ සැලසුම් කරගන්න පුළුවන්. අපි කොහාටද යන්න ඕනි කියන කාරණේ සම්බන්ධ. ඒතර මෙතන තියෙනවා AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය x කියලා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? අපි පේනවා ඇති AB පාදයට සමාන්තරව තමයි මෙතන XC කියන කොටස
තියෙන්නේ. එතකොට පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඉදිරි පාදයට සමාන්තර වඳින ලද රේඛාවක් ගැන කතා කරනවා. එතකොට අපි දන්නවා මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමයට අදාළව එයා ඉදිරි පාදය සමච්ඡේදනය කරනවා කියලා. එහෙනම් මෙන්න මෙතන C කියලා කියන්නේ DB කියන පාදයේ මධ්‍ය ලක්ෂය. එහෙනම් මෙන්න මේ කොටසත් මේ විදිහට සමාන වෙනවා. එතකොට මෙයා සෙන්ටිමීටර් 5ක් නම් මෙන්න මෙතන මේ කොටසත් සෙන්ටිමීටර් 5ක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ ගැන සලකා බැලුවම අපේ අහන්නේ සම්පූර්ණ BD දිග නැත්තම් මෙයාව. එතකොට අපි දන්නවා මෙතන සෙන්ටිමීටර් 5 කොටස් දෙකක් තියෙනවා. එහෙනම් BD දිග සෙන්ටිමීටර් 10යි කියලා අපිට කාණ මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. තවත් ක්‍රමයක් විදිහට අපිට කතා කරොත් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගෙනත් යන්න පුළුවන් නේද ලයින්සා? ඔව්. සමාන්තර රේඛා තියෙන. එතකොට අපි ඒකාන්තර කෝණ හැම ගැන ප්‍රතිමුඛ කෝණ ගැන ඊළඟට දීලා තියෙන දත්තය ගැන සැලකුවොත් මෙන්න මේ කොටස සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණ තියෙනවා සමාන්තර රේඛා අතර පවතින හින්දා සමාන්තර ආශ්‍රයක් කියලා තියෙනවා. එතකොට ත්‍රිකෝණයේ අංග සම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා මෙයාව සෙන්ටිමීටර් 5ක් කියලා පෙන්නලා අපිට හදා ගන්නත් පුළුවන්. එතකොට අර අපිට ක්‍රම ගොඩක් තියෙනවා ඉතින් සර් ඉතින් අදාළ ක්‍රමයන් ටික මතක නම් ඔයාලාට ගාන හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් වඩා පහසු ක්‍රමය හැම වෙලාවෙම කාලය කළමනාකර ගැනීමම වගේම නිවැරදි පහසු ක්‍රමයකට යොමු වෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටිනවා. හරි. මේ වගේ ගණන් වල සාමාන්‍යයෙන් අපිට ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියන එක පෙන්විය යුතු නෑ මං හිතන්නේ. අපිට අංග සම වෙනවා කියලා දත්තත් එක පෙන්නලා ඒ නිසා මේ පාදේ 5යි කියලා ගන්න පුළුවන්. හොඳයි. අපි යන් අපේ ඊළඟ ගානට අපිට තියෙන්නේ ප්‍රශ්න අංක 14 තුනී තහඩුවකින් සාදන ලද අරය සෙන්ටිමීටර් 7ක් කියලා තියෙනවා. එතකොට මේ තියෙන අරය සෙන්ටිමීටර් 7යි උස 5ක් සෙන්ටිමීටර් වූ පියන රහිත මෙන්න මේවා වැදගත් අපි අදාළ කාරණාවලදී ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක් රූපේ දක්වා ඇත. එහි බාහිර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා තියෙනවා. එතකොට බාහිර පෘෂ්ඨ වර්ගඵලය කියන එකේ තේරුම තමයි අභ්‍යන්තරත් පෘෂ්ඨ වර්ගඵලයක් මේකෙදි කතා වෙනවා ඇති. ඒක තමයි අපිට එහෙම දීලා තියෙන්නේ. එතකොට අපි කරන්න යන්නේ මෙන්න මේකේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. ඔව් එතකොට පෘෂ්ඨ වර්ගඵලය මේකේ පියන රහිත නිසා අපිට සාමාන්‍ය සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵලය හොයන ක්‍රමයටම තමයි හදන්න වෙන්නේ. හැබැයි මෙතන වෘත්තාකාර කොටස් දෙකක් නෑ. ඒ නිසා එක කොටසයි තියෙන්නේ. එතකොට මේකේ වර්ග අරය දීලා තියෙනවා 7ක් විදිහට. එතකොට මේකේ වර්ගඵලය මට 5r වර්ගය කියන අගය සුළු කරලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා වක්‍ර පෘෂ්ඨයක් කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. ඒතර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න මට මෙතන උස දීලා තියෙනවා 5 සෙන්ටිමීටර විදිහට. ඊට අමතරව මට මේකේ දිග විදිහට පතුලේ තියෙන වෘතයේ පරිධිය තමයි යොදා ගන්න වෙන්නේ 2යි 5r විදිහට. ඔව් අපි මෙතන එක පියන රහිත හින්දා අපි යට තියෙන කොටස විතරයි සාකච්ඡා වෙන්නේ. එතකොට අපිට මෙතන 7න් 22 r කියලා කියන්නේ 7යි. අපිට ඒ වගේ 7 වර්ගය ගන්න පුළුවන්. එතකොට මේ 7ෙන් බෙදෙනවා අපිට. එතකොට 22 වරක් 7 තමයි එන්නේ. එහෙනම් මෙන්න මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර 154ක් විදිහට. හොඳයි. එතකොට අපිට මුලින්ම මෙතන දිග හොයාගන්න සිද්ධ වෙනවා මෙන්න මේ අදාළ කොටසට. එහෙනම් 2යි 5r ආදේශ කරලා බලමු. 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 22 බෙදීම 7. ගුණ කිරීම අරේ දීලා තියෙන්නේ 7ක් විදිහට. එතන මෙතනදිත් මට අර විදිහටම සුළු කරන්න පුළුවන් 7ට 7 කැපිලා යනවා එකක් විදිහට. ඒ වගේම 22 වරක් 2 වෙන්නේ 44යි සෙන්ටිමීටර විදිහට. මට මෙතන අගය එනවා 44ක් විදිහට. එතකොට මේ කොටසේ වර්ගඵලය මට හොයන්න 44 ගුණ කරන්න ඕනේ 5. එතකොට මට ඒකේ වර්ගඵලය විදිහට 220යි වර්ග සෙන්ටිමීටර විදිහට ලැබෙනවා. ඔව් අපිට දැන් තියෙන්නේ මේ කොටස් දෙකේ වර්ගඵල වල එකතුව ලබා ගන්න. එතකොට අපිට මෙතන 220ක් තියෙනවා. මෙතන 154ක් තියෙනවා. එහෙනම් අපිට 220 මුළු වර්ග බාහිර පෘෂ්ඨ වර්ගඵලය එන්නේ 220ට එකතු කරන්න වෙනවා 154ක්. මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 374ක් කියලා මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. එතකොට මෙතනදී වැදගත් වෙන සූත්‍රය කටපාඩම් කරලා ආදේශ කරන්න එපා. මොකද හේතුව තමයි මේ ගණන් වල දීලා තියෙන දත්තයත් එක්ක අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒතර පියන රහිත කියලා කියනකොට වෘත්තාකාර කොටස් දෙකක් නැහැ. එතකොට අපේ භාවිතය තමයි වැදගත් වෙන්නේ. කොහොමද මේ වර්ගඵලය හොයන්නේ සිලින්ඩර් එක කියන එක සම්බන්ධව. හරි. අපි ඊළඟ ගන්න යමු. හොඳයි. 15 වෙනි ප්‍රශ්නේදී අපිට තියෙනවා ගුණෝත්තර නිශේධනයේ සම්බන්ධ ගානක්.
පළමු පදයේ දීලා තියෙනවා 8යි කියලා. අදාළ තොරතුරු අපි ලියාගමු. ඒ වලගේ සමානයි 8යි. පොදු අනුපාතය ඒ කියන්නේ R වලගේ දීලා තියෙනවා පහදවන ගුණෝත්තර ශ්‍රේණියක හතරවන පදය 10ෙහි බලයක් ආකාරයෙන් දක්වන්න. ඒතර හතරවෙනි පදය අපිට බලයක් ලෙස නෙමෙයි අහන්නේ. එතන අයාලා දීලා තියෙන විශේෂ අගයක් 10ෙහි බලයක් විදිහටම තමයි දක්වන්න කියලා කියන්නේ හතරවන පදය. හොඳයි. එහෙනම් අපි සූත්‍රය අදාළව ලියාගමු. Tn සමානයි AR වල n ඍණ 1 කියන සූත්‍රයෙන් මගෙන් අර T4 කියන අගය හොයන්න පුළුවන්. ඒ වලගේ දීලා තිනවා 8ක් විදියට ගුණ කිරීම R වලගේ 5 හතරවෙනි බලේ හතරවෙනි පද නිසා n වලගේ 4 ඍණ 1. ඒතර මෙතනදී මට ලියන්න පුළුවන් 8 ගුණ කිරීම 5 තුන්වෙනි බලයේ විදියට. හැබැයි අපිට මේක නෙමෙයි බලාපොරොත්තු වෙන නිසා 10 බලයක් ආකාරයෙන් දක්වන්නයි කියන්නේ. ඒතකොට බලමු කොහොමද මේක 10 බලයක් බවට පත් කරගන්නේ කියලා. ඔව්. ඒතකොට අපිට මෙතන ආවේ T4 වෙනි කියලා. එතකොට 8 ගුණ කරන්න තියෙනවා 5 තුන්වෙනි බලය. අපි දන්නවා 5 තුන්වෙනි බලයට අපි අගයක් ආදේශ කරගත්තොත් 5 තුන්වෙනි බලය කියලා කියන්නේ 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ඒ කියන්නේ 125. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් 8 ගුණ කරන්න තියෙනවා 125න්. එතකොට එනවා මේ දෙන්න ගුණ කරාම 1000ක් විදිහට. තාමත් අපි අවසාන පිළිතුරට ඇවිල්ලා නැහැ. අපෙන් අහන්නේ මේක 10 බලයක් විදිහට ලියන්න කියලා. එතකොට අපි දන්නවා 1000 අපිට ලියන්න පුළුවන් 10 තුන්වෙනි බලයේ විදිහට. එහෙනම් ඔන්න අපි පිළිතුර ලියනවා 4 වෙනි පදයේ. නැත්තම් මේ ගහන T4 10 තුන්වෙනි බලය විදිහට. මේ විදිහට අපිට සකස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ආදේශ කරලා හදන්නත් පුළුවන්. අපි තව ක්‍රමයක් විදිහට චුට්ටක් කතා කරන්නම් මේකේ දර්ශක සම්බන්ධයෙන් තියෙන දැනුමෙන් ඔයාලට හදනවා නම් T4 කියන පදයේ මෙතනදී ඔයාලට ලියා ගන්න පුළුවන්. 8 ලියන්න පුළුවන් 2 තුන්වෙනි බලය කියලා. අපි දන්නවා 8 කියන්නේ 2 පාදයේ තුන්වෙනි බලය. එතකොට ඒක ගුණ කරන්න තියෙනවා 5 තුන්වෙනි බලයෙන්. අපි දන්නවා දර්ශක සමානතා මේ දෙන්න එකක් යටතට ගන්න පුළුවන්. 2 ගුණ කිරීම 5 සම්පූර්ණකයේ තුන්වෙනි බලයේ විදිහට. ඒතර දෙවරක් පහ මෙතන 10යි. කාට හරි ඕනනම් මේ විදිහට ඔක සරලව සුළු කරගන්නත් පුළුවන්. අපිට අවස්ථා දෙකේදීම නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන් මේ විදිහට. හරි. අපි ඊළඟට යමු. අපිට තියෙන්නේ O කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB විස්කම්භයට ලම්බව AB විස්කම්භය කියලා කියනවා. එයාට ලම්බව CD ජාය ඇඳ ඇත කියලා කියනවා. AB සෙන්ටිමීටර් 10ක් කියලා කියනවා. එතකොට AB කියලා කියන්නේ සෙන්ටිමීටර් 10යි කියලා කියනවා. ඊළඟට කියනවා CD 8යි සෙන්ටිමීටර් කියලා. අපි ලියාගමු පොඩ්ඩක්. අපෙන් අහනවා CD O සිට CD ජායට ඇති ලම්බ දුර සොයන්න කියලා. හොඳයි. අපෙන් අහන්නේ O සිට CD ට තියෙන ජායට ඇති ලම්බ දුර. ඒ කියන්නේ මෙන්න මේ කොටස x කියලා අපි ගත්තොත් ඔව් අපිට ඊළඟට මෙතනස මේ CD AB කියලා කියන්නේ විස්කම්භය. එහෙනම් මේකේ විස්කම්භය 10යි කියලා කියන්නේ අපි අරය ගැන සැලකුවොත් අරය සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. ඒකට අරය සෙන්ටිමීටර් 5ක් වෙනවා කියලා කියන්නේ අපි නිකන් ගත්තොත් මෙන්න මේ OC කියන දුර අපිට සලකන්න පුළුවන් කොච්චරක් කියලාද? සෙන්ටිමීටර් 5ක් විදිහට. හොඳයි අපි OC යා කරගමු. අපිට මේ ගානේදී අවශ්‍ය වෙන නිසා අපි ඒක යා කරගමු 5 සෙන්ටිමීටර කියලා ලියාගමු. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා අපිට තව දත්තයක් දීලා AB විස්කම්භයට ලම්බකව CD ජාය ඇඳලා තියෙනවා කියලා. ජාය සම්බන්ධයෙන් තියෙන ප්‍රමේයක් විදිහට කේන්ද්‍රයේ සිට ජායට අඳින ලබන ලම්බකයෙන් මගින් ජාය සමච්ඡේදනය කියලා අපි දන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක විශාලත්වයෙන් සමානයි. ඉතින් මුළු දිග 8ක් කියලා දීලා තියෙනවා නම් මේකේ අගය 4ක් සෙන්ටිමීටර වෙන්න ඕනේ. එතකොට මට ඒක ඇතුලේ තියෙන පුංචි ත්‍රිකෝණය අදගත්තොත් මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන තොරතුරු ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ දුර x කියලා අරන් තියෙනවා. මෙතන 5 සෙන්ටිමීටර කියලා ඇවිල්ලා තියෙනවා. මෙතන 4 සෙන්ටිමීටර කියලා ඇවිල්ලා තියෙනවා. එතන ඍජු කෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් පාද දෙකක දිග දන්නවා නම් අපි ඉදිරි පාදයේ දිග හොයන්න පයිතගොරස් ප්‍රමේය භාවිත කරන්න පුළුවන්. එහෙනම් එතනදී පයිතගොරස් ප්‍රමේයයේ යෙදෙන සම්බන්ධ අපි ගමු. කර්ණයේ වර්ගය, ඒ කියන්නේ 5 වර්ගය සමානයි 4 වර්ගය එකතු කිරීම x වල වර්ගයේ විදිහට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් 5 වර්ගය මට 25යි කියලා ලැබෙනවා.
4 වර්ගය 16යි. ධන x වර්ගය. එහෙනම් 16 ඉවත් කරොත් 25යි. මට x වර්ගයගේ මම මේ පැත්තට අරන් ලියන්න 9ක් විදිහට නම් x වලගේ විදිහට මට ලැබෙනවා 3යි සෙන්ටිමීටර විදිහට. ඉතින් අපෙන් අහන්නේ ඔය x කියන අගය. ඒක නිසා මට ලියන්න පුළුවන්. අපි දන්නවා OP කියන දුර තමයි අපි මේ සලකන්න යන්නේ නේද? එතකොට මේ දුර අපිට එනවා සෙන්ටිමීටර් 3ක් විදිහට. හොඳයි. අපි ඊළඟට යමු. දෛනික ව්‍යායාම වල යෙදෙන පුද්ගලයෙකු තප්පර 10ක් තුල චලිතය නිරූපණය කරන දුර කාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. තියෙන දුර කාල ප්‍රස්ථාරයක්. ඒතකොට මේ චලිතයට අදාළ මධ්‍යක වේගය සොයන්න කියලා කියනවා. ඔව් මධ්‍යක වේගයයි අපෙන් අහන්නේ. මධ්‍යක වේගය අපි දන්නවා ගමනට ගත වූ මුළු දුර මුළු කාලයෙන් අපි බෙදන්නේ. එතකොට මුළු දුර විදිහට අපි ගමන් කරන ලද මුළු දුර ඒ ගමනට ගත වූ මුළු කාලයෙන් අපි බෙදනවා. ඒකට මේ ප්‍රස්ථාරයට අදාළ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙම ගමනට දුර මෙම අක්ෂයෙන් නිරූපණය වෙනවා. එතකොට මුළු දුර විදිහට යා මීටර් 21 දුරක් තමයි චලනය වෙලා තියෙන්නේ. කාලය මොකද වෙලා තියෙන්නේ? තත්පර 10ක් විදිහට තමයි තියෙන්නේ. ඒතර 20 10න් බෙදුනහම උත්තරේ එනවා 2යි තත්පරයට මීටර් විදිහට. හොඳයි මේකෙදී ගොඩක් වෙලාට ඔයාලා බලන්න ඕන දෙයක් තමයි දුර සහ කාලය සම්බන්ධයෙන් ඔයාලට දීලා තියෙන ඒකක සම්බන්ධයෙන් අපි සැලකිල්ලට ලක්වන්න ඕන. දුර දීලා තියෙන මීටර නම් අපි ආදේශ කරන්න ඕන තත්පර වලින් කාලය. සමහර අවස්ථාවල අපිට මිනිත්තු වලින් ලබා දීලා තියෙන ගැටලු දකින්න පුළුවන්. එතකොට අපි ඒ කාලය තත්පර වලට යන්න වෙනවා. පරිවර්තනය කරන්න. මොකද අනිවාර්යෙන් ඔයාලගේ වේගය පැයට කිලෝමීටර හෝ තත්පරයට මීටර වලින් තමයි තබන්න ඕනේ. ඉතින් තව එකක් සමහරවිට අපි දැකලා තියෙනවා යම් සුළු කාල පරාසයක් තුළ නිශ්චලතාවයේ ඉඳලා ගමනේ ඉඳලා තියෙන. කියන්නේ පළවෙනි එක යම් සීමාවක යම් වේගකින් ගිහිල්ලා ඊට පස්සේ නිශ්චලතාවයේ ඉඳලා ආපහු ගිහිල්ලා තියෙනවා. ඊට අදාළව මේ වගේ ගැටලුත් මේ විභාගයට මුහුණ දීමට පෙර සූදානම් වීම නම් වැදගත්. හරි අපි යමු ඊළඟට අපිට ප්‍රශ්න අංක 18 තියෙන්නේ. ඔව් අපිට 18 වෙනි ප්‍රශ්නේ සඳහන් වෙන්නේ අසමානතාවයකට අදාළ තෘප්තකරණ x යගයට ගත හැකි විශාලතම නිකිල අගයම තමයි අහන්නේ. විශාලතම නිකිලය. එතකොට අපි දන්නවා අසමානතාවය සුළු කරන්න ඕනේ. එහෙනම් අපිට දීලා තියෙන අසමානතාවය 3x එකතු කිරීම 2 කුඩයි 8 විදිහට තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය සරල සමීකරණයක් විසඳන ආකාරයටම අපිට මේක සුළු කරන්න පුළුවන්. එහෙනම් මේ ධන දෙක ඉවත් කරොත් අපි ඍණ දෙකක් විතර දෙපැත්තෙන් වෙනවා. මේ පැත්ත 3x වෙනවා. 8න් ඉවත් වෙන්න ඕන දෙකක්. මේ විදිහට. එහෙනම් 3x වල අගය කුඩයි 6 විදිහට තමයි ලැබෙන්නේ. එහෙනම් දෙපැත්තම 3න් බෙදන්න පුළුවන් අපිට. ඒතර x වල අගය සමාන 6ට 3 ඒවා දෙකක් විදිහට. ඒතර ගොඩක් ළමයි මෙතනින් පිළිතුර අවසන් කරනවා. එතනින් එහාට අහන ප්‍රශ්නේ ගන්න නිවැරදි අවබෝධයක් නැත්නම් අපිට x වල අගය කාට වඩා අඩුද වැඩිද කියලා නෙමෙයි අහන්නේ. x ට ගත හැකි විශාලතම නිකිලම යාගය. එතකොට මෙතන තියෙන අසමානතාවය නිවැරදිව කිවා ගන්න ඕනේ. එතන තියෙන්නේ x වල අගය දෙකට වඩා අඩුයි කියලා. එතකොට දෙකට වඩා අඩු උනාම නෙමෙයි විශාලතම නිකිලයයි අහන්නේ. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් සංඛ්‍යා රේඛාවක අපි ඕනනම් ලකුණු කරගත්තොත් මෙතන තමයි 2 1 බිඳුව ඍණ ආදී වශයෙන් අපි ලකුණු කරගත්තොත් සංඛ්‍යා රේඛාවේ මේ කියන අගයට වඩා කුඩා පැත්ත කියන්නේ මෙන්න මේ පැත්තට දාලා ගයන් ටික එහෙනම් දෙකට වඩා අඩු වගයන් විතර අපිට නිකිලමේ විසඳුම් අපිට ලැබෙනවා. x ට ගන්න පුළුවන් විසඳුම් කුලකය වෙන්නේ 1 බිඳුව ඍණ 1 ආදී වශයෙන් අපිට සලකන්න පුළුවන්. අපි අපෙන් අහන්නේ විශාලතම නිකිලය නිසා අපිට ලියන්න පුළුවන් x වලගේ 1යි කියලා නේද? ওই විදියට. x වලගේ අපිට ලියන්න පුළුවන් x සමානයි 1 විදිහට තමයි විශාලතම නිකිලය විතර ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන්. අර ඉදිරිස මෙතෙන්දී අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙතියි. මෙතන නම් අපිට ගාන අර බෙදීම සිදු කරන්න පුළුවන් ධන සංඛ්‍යාවකින්. නමුත් ඍණ සංඛ්‍යාවකින් බෙදීම සිදු කරන අවස්ථාවක අසමානතාවයේ දෙපස මාරු වී පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද ලැබෙන ගැටලු එකිනෙකට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන මේ වගේ අවස්ථාවක් අපි හිතමු 2 ඍණ 3x වගේ එන්න පුළුවන්. අපිට එහෙමත් දෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද එකිනෙකට වෙනස් ගණන් මේ සාධාරණ පුළුවන් නම් පුහුණු වීම ලෙස ගොඩක් වැදගත්. අපි යමු ප්‍රශ්න අංක 19ට. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වන අතර ABCD ලක්ෂ වෘත්තය මත පිහිටයි කියලා තියෙනවා. රූපයේ ලකුණු කර ඇති තොරතුරු භාවිතයෙන් x වල අගය හොයන්න කියලා කියනවා.
හොඳයි. තොරතුරු අපිට දීලා නැහැ ගැටලුවේ. ඒවයි ලකුණු කරලා තියෙනවා. ඒක නිසා අපි බලමු මෙතන තියෙන තොරතුරු වලින් අපිට x වලගේ හොයාගන්න ක්‍රමයක්. හොඳයි. මෙන්න මේ ත්‍රිකෝණය දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මෙතනාගයක් අපිට හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ දෙක එකතුවට සමාන වෙන නිසා මට ලියන්න පුළුවන් සම්බන්ධයක් විතර ඔය a කියන කෙනාගේ අගය හොයාගන්න පුළුවන්කමක් තිබුණොත් ඒක ලැබෙන්න ඕනේ x එකතු කිරීම 20 විදිහට. හොඳයි. a කියන අගය හොයාගන්න පුළුවන් සම්බන්ධයක් අපිට දීලා තියෙනව නේද නයිස? ඔව් අපි දන්නවා මෙතන එකම ඛණ්ඩයෙන් කේන්ද්‍ර ආපාදනය වෙලා තියෙන්නේ. ඒ වගේ මෙතන තියෙන කෝණය තියෙන. එතකොට A කියන කෝණය හා C අතර අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. ඔව්. A කියන කෝණයේ දෙගුණයක් තමයි 100ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක් කියලා. 2A වලගේ වෙන්න ඕනේ 100ක් අංශක 100ක් කියලා. ඒතර මෙතනදී මට A කියන එක නා හොයා ගන්න පුළුවන්. A වලගේ අංශක 50ක් විදිහට. හොඳයි. ඒ වලගේ හොයාගත්තට පස්සේ මට කලින් ගත සම්බන්ධතාවයට ඒක ආදේශ කරලා ඒ සමානයි 50ක් වෙන්න නම් x වලගේ කීයක් වෙන්න ඕනේද 20ට එකතු කරාම? හොඳයි. ඒතර x වලගේ මට ලියන්න පුළුවන් 50න් 20ක් අඩු කරාම අංශක 30ක් විදිහට. ඔව් අර ගොඩක් වෙලාවට අපි කල්පනා කරනවා උදේ සම්බන්ධ උදයක් දැකපු ගමන් උද ප්‍රමේයයන් විතරක් භාවිතා වෙයි කියලා. එහෙම නැහැ. අපි ඉගෙන ගන්න ප්‍රමේය සියල්ල අපේ ඔළුවේ තියෙන්න ඕනේ අපි වැඩ කටයුතු කරගෙන යනකොට. එතකොට තමයි ගාන නිවැරදිව ඉක්මනින් හදා ගන්න පුළුවන් වෙන්නේ. අපි යමු ප්‍රශ්නාංක 20ට. හොඳයි. 20 වෙනි ප්‍රශ්නේදී අපිට දීලා තියෙන්නේ රේඛාවක සමීකරණය හොයන්න අදාළ දත්ත ටිකක්. මෙතනදී අපිට රූප සටහනක් ඇසුරෙන් රේඛාව දීලා තියෙනවා. එතකොට සරල රේඛාවේ සමීකරණය ගැන කතා කරද්දී නම් ඉතින් අපි දන්නවා සරල රේඛාවේ පොදු ආකාරය වෙනවා y සමානයි mx ධන c ආකාරය වෙනවා. එතකොට අපි මෙතනදී අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයට අදාළ අගයන් ටික හොයා ගැනීමේ හැකියාව තියෙනවා නම් අපිට සරල රේඛාවේ සමීකරණය බොහොම පහසුයි. අපිට මෙතන b කියන ලක්ෂයක් දීලා තියෙනවා නේද? අපි මේ ලක්ෂයේ ඛණ්ඩාංක ලියාගත්තොත් එයා x වලට අදාළව 2ක් y වලට අදාළව 5. එහෙනම් b කියන ලක්ෂය අපිට ලියන්න පුළුවන් මේ විදිහට 2 5 කියලා. ඒ වගේම මෙතන මේ ප්‍රස්ථාරයේ රේඛාව මූල ලක්ෂය හරහා යනවා. එහෙනම් මෙතන බිඳුව කියන ලක්ෂය හරහා අපිට යන්න ඉතින් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මූල ලක්ෂය හරහා යනවා කිව්ව ගමන් අපිට අන්තක්ඛණ්ඩේ විදිහට ලැබෙන C වලගේ බිඳුවයි කියලා අපිට ලබා ගන්න පුළුවන්. මොකද පුතාල එක දන්නවා මූල ලක්ෂය හරහා යනකොට අන්තක්ඛණ්ඩේ බිඳුවයි කියන එක. එතකොට අපිට අනුක්‍රමණය ඊළඟට හොයන්න ඕන. අපි දන්න අනුක්‍රමණය හොයන්න අපි සූත්‍රයක් භාවිතා කරනවා y වෙනස y ඛණ්ඩාංකවල වෙනස x ඛණ්ඩාංකවල විසින් බෙදුවම අපිට පුළුවන් අනුක්‍රමණය හොයාගන්න. අපි මේ වගේ ගණන් කිහිපයක්ම මීට පෙර අවස්ථාවලදී ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔව් එතකොට මෙතනදී බිඳුව ඛණ්ඩාංකයක් තියෙන නිසා අපිට අවශ්‍ය වෙන එකක් නැහැ. y වෙනස සහ බිඳුව තියෙන අගේ නිසා අපිට y වලගේ බෙදීම x වලගේ අදස ලබා ගන්න පුළුවන්. එතකොට y වලගේ වෙනවා එතන. අපි මෙතන මෙයා y මෙතන x කියලා ගන්නෙ. විදිය. හරි. ඒතර මෙතනදී අපිට මේ විදිහට ආදේශ කරන්න පුළුවන් ඕන සමීකරණයට. ඒ නිසා සමීකරණය වෙන්න ඕනේ y සමානයි අනුක්‍රමණයේ විදිහට අපි හොයාගත්ත පහ බෙදීම දෙකක්. එහෙනම් x ඉන්න ඕනේ. එකතු කිරීම බිඳුව නිසා මට එතනින් යාට එක සඳහන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි සමීකරණය කරනවා y සමානයි 2න් 5යි x කියන ආකාරයට. හරි. අපි යමු ප්‍රශ්නාංක 21. හොඳයි. 21 වෙනි ප්‍රශ්නේ අපි බලුවහම තියෙනවා ඇසුරුමෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් ලෙස සටහන් කර ඇති සීනිහා පරිප්පු පැකට් කිහිපයක ස්කන්ධ ප්‍රායෝගිකව මෙන ලබාගත් තොරතුරු පහත වගේ දැක්වේ. මෙම නියදෙන් අහඹු ලෙස තෝරාගත් පැකට්වක ස්කන්ධය කිලෝග්‍රෑම් එකට වඩා අඩු වීමේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. ඒක සම්භාවිතාවයට දාලා ගානක්. එතකොට අපි මෙතනදී අපි දන්නා සම්භාවිතාවය කියන්නේ මුළු නියදියෙන් කොච්චරක්ද කියන මානයක්ද කියන එක මේකේ එකතුව ගන්න සිද්ධ වෙනවා මුළු පැකට් ගන්න නේද? ඔව්. එතකොට අපි කිලෝ එකකට වඩා වැඩි පැකට් ගන්න බලුවොත් මෙතන 27ක් තියෙනවා මෙතන 19ක් තියෙනවා. එතකොට 7යි 9යි 6යි. එතකොට 2යි 1යි 3යි අපිට මෙතන එනවා 46ක්. ඊළඟට මේ පැත්ත ගත්තොත් අපිට මෙතන 23ක් මෙතන 31ක් තියෙනවා. මේ පැත්තේ එනවා 54ක ප්‍රමාණය. එතකොට මුළු නියදිය ගැන අපි අවධානය යොමු කරොත් මේ දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් 46යි 54යි 100ක් විදිහට. අපිට සම්භාවිතාවයේ විදිහට ලියනකොට සම්භාවිතාවය 100න්
ඊළඟට අපෙන් අහනවා කිලෝග්‍රෑම් 1ට වඩා අඩුවෙන් තියෙන සම්භාවිතාවය තමයි අහන්නේ. නම් කිලෝග්‍රෑම් 1කට වඩා අඩු කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් කිලෝග්‍රෑම් 1කට වඩා අඩු සීනි හා පරිප්පු පැකට් තියෙනවා 54ක්. එහෙනම් සම්භාවිතාවක් ලෙස 100න් 54 විදිහට දක්වන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේක සුළු කරනවා නම් 50න් 27ක්. සුළු කිරීමේ කාර්යය අර අත්‍යවශ්‍යම නෙමෙයි. නමුත් ඒක පුළුවන්. මොකද අපි භාග ගැටලුවක නෙමෙයි ඉන්නේ. සම්භාවිතාවට අදාළව. අපි යමු ප්‍රශ්නාංක 22. අපිට තියෙන්නේ කේන්ද්‍රයේ OU වෘත්තයේ විස්කම්භය AOB කියලා කියනවා. විස්කම්භය AOB ලු අපිට කියනවා ඊළඟට C හා D ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත කියලා කියනවා. එහෙනම් C හා D ලක්ෂ වෘත්තය මත පිහිටනවලු. එහෙනම් AOD අපිට දීලා තියෙනවා මෙන්න මේ කෝණයේ අංශක 40ක් කියලා. අපෙන් අහනවා BCD යගේ BCD මෙන්න මේ කෝණයේ අගය තමයි අපෙන් අහන්නේ. හොඳයි. එතකොට මේකේ තියෙන තොරතුරු බැලුවාම නලින්ස අපිට මෙතන A ලක්ෂයක් තියෙන වෘත්තය මත B ලක්ෂයක් වෘත්තය මත තියෙන පරිදියේ ඒ වගේම C හා D ලක්ෂ දෙකක් වෘත්තයේ පරිදිය මත තියෙනවා. එහෙනම් අපිට A B C D යන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා අහන්න පුළුවන්. ඊට අමතරව දීලා තියෙන තොරතුරුත් එක බැලුවාම මෙතන AO කියන්නේ අරයක්, ඒ වගේම OD කියන්නේ අරයක්. එහෙනම් මේ පාද දෙක සමානයි. එහෙනම් AOD කියන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්. එතකොට සම ද්විපාද ත්‍රිකෝණයක ලක්ෂණ මතක් වෙනවනම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන. එතකොට එහෙම සැලකුවම මෙන්න මෙතන එන මෙන්න මේ කෝණය අපි x කියලා ගත්තොත් මේ පැත්තේ එන මෙන්න මේ කෝණයත් x කියලා කියනවා. මොකද ඒක සම ද්විපාද ත්‍රිකෝණයක ලක්ෂණයක්. එතකොට ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව ගැන සැලකුවොත් මට 40ට එකතු කරන්න වෙනවා. x එකතු කිරීම x සමාන වෙන්න ඕන ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් විදිහට. හොඳයි. එතකොට මේකදී මට දෙගුණයක් x වලගය සමාන වෙනවා 180න් 40ක් අඩු කරොත් 140ක් විදිහට. එතකොට මට x වලගය හොයන්න පුළුවන්. එකකින් භාගයක් අංශක 70ක් විදිහට. ඔව් එතකොට අපිට එනවා මෙන්න මේ x කියන කෝණය අංශක 70ක් කියලා. එහෙනම් මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය අංශක 70ක් කියලා. අපි මුලින්ම සැලකුවා ABCD කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එතකොට අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 180ක් පරිපාරක වෙනවා. ඒ සම්බන්ධතාවය එතකොට අපි මේ දෙන්න පරිපූර්ණක වෙන ඉඳලා ඒ සම්බන්ධතාවය මෙතන ලියලා බලමු. එතකොට මේ සමීකරණය විසඳගත්තාම මට BCD වලගේ එනවා අංශක 110ක් විදිහට. එහෙනම් අපිට BCD කෝණයේ අගය අහන්නේ අපේ අංශක 110යි. හරි. අපිට තව ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි යමු ප්‍රශ්නාංක 23ට. මීටර් 20ක් උස AB ගොඩනැගිල්ලක B හි පිහිටි කවුළුවක නිරීක්ෂණය කරන අයෙකුට ගොඩනැගිල්ලේ පිහිටි තිරස් බිමේ වූ C ස්ථානයක් පෙනෙන අවරෝහණ කෝණය අපිට කියනවා අංශක 40යි කියලා. ඊට අපි කලිනුත් කතා කරා ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණය ගැන අපි චුට්ටක් නැවතත් මතක් කරමු. අපේ S මට්ටම සම්බන්ධයෙන් අපි කතා කරොත් අපි මෙන්න මේ විදිහට අපි ලකුණු කරා S මට්ටම. ඒතකොට S මට්ටමේ සිට ඉහළට එසවෙන කෝණයට අපි කිව්වා ආරෝහණ කෝණය කියලා. ඒ වගේම පහළ බලන කෝණය අවරෝහණ කෝණය විදිහට සැලකුවා. එතකොට අපිට මෙතන කියන්නේ AB ගොඩනැගිල්ල B හි පිහිටි කවුළුවක්. එහෙනම් මෙතනින් තමයි ආ නිරීක්ෂණය කරන්නේ. එහෙනම් S මට්ටම අපිට මෙන්න මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. එතකොට S මට්ටමෙන් පහළට තමයි අවරෝහණ කෝණය තියෙන්නේ. එහෙනම් මෙතනින් පහළට බලන මෙන්න මේ කෝණය අංශක 40ක් විදිහට අපිට දක්වන්න පුළුවන්. අපිට තියෙන ගැටලුව තමයි AB උස මීටර් 20යි කියලා තියෙනවා. D ඇති දත්ත රූප සටහෙනෙහි දක්වන්න කියලා තියෙනවා. එතකොට තව දත්තයක් අපිට තියෙනවා සඳහන් කරන්න. ඒ කියන්නේ AB උස මීටර් 20යි කියන කාරණය. මේ වගේ ගානකදී අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දෙයක් තමයි S මට්ටම ලකුණු කරනවා කියන එක. මොකද ගොඩක් වෙලාවට S මට්ටම ලකුණු කරේ නැත්නම් නලින්සන් අපිට මෙතන කෝණයක් විතර පේන්නේ මෙන්න මේක. ඒතර ගොඩක් ළමයි මේක අංශක 40 ලකුණු කරන්නේ මෙතන. මොකද S මට්ටම කියන එක අපි ලකුණු කරන්න ඕනේ අගයක් වෙන නිසා. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නිරීක්ෂකයා ඉන්න තැන අනිවාර්යෙන් S මට්ටම ලකුණු කරලා එතනින් එහා ගාන කියවන්න පුළුවන් නම් ඔය ගාන නිවැරදි කරගන්න පුළුවන් බොහෝ වෙලාවට. ඔව් අපි දැකලා තියෙනවා ගොඩාක් අවස්ථාවල මේ අංශක 40 මෙතනින් තමයි ලකුණු වෙන්නේ ළමයි S මට්ටම ලකුණු කරන්නේ නැති හින්දා. ඊඳ අවරෝහණ ආරෝහණ කෝණය කියනකොටම S මට්ටම කියන කාරණේ සම්බන්ධව අවධානය යොමු කරන්න. අපි යමු ප්‍රශ්නාංක 24. හොඳයි. ප්‍රශ්නාංක 24 අපිට තියෙනවා න්‍යාස සම්බන්ධයෙන් ගානක්. එතකොට
න්‍යාස ගුණිතයක් ගැන අපි කතා කරන්න යන්නේ. ඒතර න්‍යාස ගුණිතයක් ගැන කතා කරද්දී අපි ඉස්සරවම වැදගත්ම දේ තමයි න්‍යාසයේ ගණය සම්බන්ධයෙන් අපි අදහසක් ගන්න උත්සාහ කරමු. අපිට ඒ කියන න්‍යාසයක් මෙතන දීලා තියෙනවා. ඒ න්‍යාසය අපිට තියෙන්නේ 2 ඍණ 3 විදිහට. ඒතර මේකේ ගණයේ පේලි 2ක් සහ තීරු 1ක් විදිහට 2 ගුණ කිරීම එක විදිහට මට ළඟා ගන්න පුළුවන්. ඒ වගේම B න්‍යාසය 1 ඍණ 1 විදිහට එතන එක පේලියක් නිසා 1 ගුණ කිරීම 2 විදිහට ගණයේ සඳහන් කරන්න පුළුවන්. ඒතර අපිට අහන්න න්‍යාසය වෙන්නේ AB කියන න්‍යාසය. එහෙනම් මම මුලින් මේ B න්‍යාසයට අදාළව ගණය තීරණය කරන්නම්. මෙතන 2 ගුණ කිරීම එකත් එක්ක ගුණ වෙන්න තියෙන අපිට 1 ගුණ කිරීම 2 කියන එක. ඒතර අපි දන්නවා ගණය මෙතන පළවෙනි න්‍යාසයේ තීර ගානත් එක්ක දෙවෙනි න්‍යාසයේ පේලි ගාන සමාන වෙනවා. එහෙනම් ගණයේ විදිහට AB න්‍යාසයේ මට 2 ගුණ කිරීම 2 න්‍යාසයක් තමයි පිළිතුරට ලැබෙන්න ඕනේ. එහෙනම් මම න්‍යාසයේ පිහිටුම ලියන්නම් 2 ගුණ කිරීම 2 න්‍යාසයක්. එහෙනම් මේ විදිහට අවයව 4ක් සහිත න්‍යාසයක් වෙන්න ඕනේ අපිට එන කොටස. එතන අපිට ගුණ කරන්න තියෙන ඒ ගුණ කිරීම B කියන න්‍යාසය නම් මට A කියන එක නම් B ගෙන් ගුණ විදිහට දක්වන්න පුළුවන්. AB න්‍යාසය මෙන්න මේ විදිහට. ඒ න්‍යාසය අපිට පේන්න තියෙනවා 2 3 ඍණ 3 කියන අගය ගුණ වෙන්න ඕනේ පළවෙනි න්‍යාසයේ 1 කියන අගය. ඒ වගේම 2 ඍණ 3 කියන අගයම ඍණ 1කින් ගුණ වෙන්න ඕනේ. හොඳයි මෙන්න මෙහෙම තමයි න්‍යාසය හැදෙන්නේ. එතකොට ඉස්සරම එක් වරක් 2 දෙකයි පුළුවන් 2 විදිහට. ඒ වගේම එක් වරක් ඍණ 3 විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ඍණ එක් වරක් ඍණ 2 ධන 2ක් අපිට දෙන්න යන ඍණ 2 විදිහටත් ඍණ එක් වරක් ඍණ 3 ධන 3 විදිහට අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. හොඳයි. න්‍යාස සම්බන්ධයෙන් මේ ගුණිතයේදී අපි මතක තියාගත්ත යුතු දෙයක් තමයි ගණය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගණය මේ විදිහට අපිට තීරණය කරාට පස්සේ අපිට බොහොම පහසුවෙන් ඒ අදාළ පිළිතුර ළඟා වෙන්න පුළුවන් ගණයට අදාළ කොටසත් එක්ක. හොඳයි ඊළඟ ප්‍රශ්නට යමු මෙමු. ඔව් අවසාන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපිට තියෙනවා OAB යනු කේන්ද්‍රය O වූ වෘත්තාකාර තහඩුවකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයකි කියලා තියෙනවා. අපිට රූප සටහන් දීලා තියෙනවා. A හා O ලක්ෂ දෙකට A කියන ලක්ෂය හා O ලක්ෂය කියන මෙන්න මේ ලක්ෂ දෙකට සම දුරින් වන පරිදි AB ඡාපය මත P ලක්ෂයක් ලකුණු කරලා යුතු ඇත. පද පිළිබඳ දැනුම භාවිතයෙන් P ලක්ෂය ලකුණු කරන්න කියලා කියනවා. එතකොට අපිට කියන්නේ AO කියන අචල ලක්ෂ දෙකක් තියෙනවා. ඒ ලක්ෂ දෙකට සම දුරින්. එතකොට මේ ලක්ෂ දෙකට සම දුරින් පිහිටන්න ඕන. එතකොට අපිට මතක් වෙන්න ඕනේ ලක්ෂ දෙකකට සම දුරින් කියන එකට මතක් වෙන්න ඕනේ පදය තමයි ලම්බ සමච්ඡේදකය කියන එක. එහෙනම් O සහ A කියන OA රේඛාවේ ලම්බ සමච්ඡේද නිර්මාණය කරන්න තමයි මෙතන. හරි. ඔව් එතකොට අපි මෙතනින් කව කටුව භාගයට වඩා වැඩි දුරක් කරා මෙන්න මේ විදිහට ඡාප දෙකකුත් O ලක්ෂයේ තියලා මේ විදිහට ඡාප දෙකක් මේ ඡාප ඡේදනය වෙන තැන් දෙක අපි මෙන්න මේ විදිහට යා කරා මෙන්න මේ කොටස් දෙක සමාන වෙනවා. ඒ වගේම මෙතන අංශක 90ක් වෙනවා ලම්බ සමච්ඡේදකයේ විදිහට. අපෙන් අහන්නේ AB ඡාපයේ මත P ලක්ෂය. එතකොට AB ඡාපයේ මත එනම් මෙන්න මෙතන අපි ඔන්න ඔය විදිහට P ලක්ෂය ලකුණු කරලා පෙන්නන්න ඕන. ඒකට ඕක තමයි අපේ P ලක්ෂයේ පිහිටුම. හොඳයි. එහෙනම් අපි අද අපේ පෙරහුරු පරීක්ෂණයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ කිරි ප්‍රශ්න 25 වෙනිකොට සාකච්ඡා කරනවා. අපි ඊළඟ කොටසෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.